අද අපි බලමු ගෑනු ළමයිලගේ හැංගිලා තියෙන අමුතුම රහස් තුනක් ගැන. සමහර විට ඔයාලගේ ෆේස් ඇතුළෙත් මෙන්න මේ දේවල් තුන අනිවාර්යයෙන්ම වෙලා ඇති. 1. කොල්ල අහනවා කෙල්ලගෙන් බඩගිනි අපි කමුද කියලා. හැබැයි කෙල්ල කියනවා මට බඩගිනි නැහැ කන්න එපා කියලා. ඉතින් ඇත්තම තේරුම තමයි මට බඩගිනි ඉන්න බෑ. අන්න මොන හරි ඕනේ. එපා කියන එකෙන් කියන්නේ ඕනේ කියන එක. ඔය තනි බොරුව තියෙන හරියද එපා කියලා කියන්නේ ඕනේ කියන එක. දෙවෙනි කාරණාව. දැන් දෙන්නත් එක රණ්ඩුවක් වෙනවා. රණ්ඩු වුණාට පස්සේ ගෑල් ළමයා කියනවා මට ආයි වත් කතා කරන්න ඕනේ නැහැ කියලා. ඇයි කතා කරන්න ඕනේ නෑ කිව්වට හිත අස්සේ තියෙන දේ තමයි නෑ මට කතා කරන්න ඕනේ මං කියන දේවල් හැම එකක්ම අහන් ඉන්න ඕනේ අහගෙන හිටියේ නැත්තම් බලාගමු සීන් එකේ දැන් තමයි අර බොරුවට කියන්නේ මට වත් එක්ක කතා කරන්න ඕනේ නෑ කියලා. දැන් එකමඩ හිතන්නකො කෝල් එකකින් කොහොම දෙයක් එනවා. ගෑල් ළමයා කියනවා කතා කරන්න ඕනේ නෑ කියලා. ඔයා ෆෝන් එක කට් කරනවා. අන්න මචං ඒලට තමයි පටන් ගන්න දෙවනි ලෝක යුද්ධය හරිද? ඊට පස්සේ කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් මං කියන දේවල් අහන් ඉන්න බැරිද? මං එපා කියන ගන්නේ ඉතින් ෆෝන් එක කට් කරන්න. ඔන්න පටන් ගන්නවා හරිද? ඇමරිකාව ඉරානයේ ෂේප් වුණා නම් ඔයාට අයියාටත් ෂේප් වෙන්න පුළුවන් නේ. තුන්වෙනි කාරණාව. දැන් ඔයා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන ගෑල් ළමයෙන් අහනවා. කෙලින්ම උත්තරයක් දෙනවා. හරි. ඔයා යාළුවොත් එක්ක ගිහින් එන්න කියන එක. හැබැයි මචං ඒක යටින් කියන්නේ යාළුවොත් එක්ක ගිහින් අහුවනොත් බලාගමු ආයි පස්පා ගන්න එපා යන්න නම් එපා යඩියක් නම් තියන්නේ අන්න එහෙම තමයි කියන්නේ. අර යන්න කියලා කියනවා. ගියාට පස්සේ තමයි පටන් ගන්නෙ. හතර හන්ද ටික කඩනවා වගේ සීන් එකේ තමයි යන්න කියලා කියන්නේ. ඉතින් මං කිව්ව දේවල් ටික ඇත්ත නම් අනිවාර්යෙන් ඔව් කියලා කමෙන්ට් එකක් දාන්න. ආගේ දෝනිවත් මේකට මෙන්ෂන් කරන්න. වෙනවට මං තරහයි හරිද? වීඩියෝස් ගොඩක් කට්ටිය බලන්න හැබැයි ෆලෝ කරන්න.